ආත්මයත් මේ ඉතිරි ගුරු මාතුරු දෙන්නත් පාසලේ දරුදරියන් වෙනුවෙන් ගම වෙනුවෙන් ගමේ පොදු කටයුතු වෙනුවෙන් හැමදාමත්ම ඉදිරිපත් වෙලා කටයුතු කරපු දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කළ යුතු වෙන්නේ ඒ ගෙවිලා ගියපු මං හිතනවා බොහොම සුන්දර අතීතය කියලා තමයි කියන්නේ මං කුමාර මහත්තයාට විතරයි මල්ලි කියන්නේ නැත්තේ. ඉතින් දෙන්නටම ආමන්ත්‍රණය කරේ බොහොම මේ සහෝදරත්වයෙන් කවදාකවත් නම කියලා නැහැ. මම මේ තුයිත කිව්වොත් තුයිත මල්ලි කියන්නේ. බණ්ඩාර මහත්තයා අපි නිතරම මේ බණ්ඩාර මල්ලි කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද මේ අර නමට එහා ගිය සහෝදරත්වයක් අපිත් එක්ක මේ සම්බන්ධීලා තිබුණා. ඉතින් ඒ සහෝදරත්වය අපින් මෑත කාලේ ගිලීලා ගියා. ඒ ගිලීලා ගියා වුණාට අපේ අදවත් තුල ඔබ සදාකාලිකවම මේ පාසලේ මේ ශිෂ්‍යයොත් එක්ක අපිත් එක්ක ඉන්නවා කියන මතකයේ තියෙනවා අපිට. ඉතින් අපි විශ්වාස කරනවා ඔබ දෙපළම අලුත් පාසලේ මේ පාසලේ හිටියා වගේම මේ ගුරු මණ්ඩලයත් එක්ක ළමයි එක්ක ගමේ ප්‍රජාවත් එක්ක ඊටමත්ම හොඳ සම්බන්ධතාවයන් ගොඩනගාගෙන කමන්ට කරන්න පුළුවන් කාර්යභාරය ඊටමත්ම මනවින් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ළමයි වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. කුමාර මහත්මයාගේ විශ්‍රාම දේවිය